සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම TP Education YouTube channel එකත් එක්ක. ඉතින් TP Education අපි තීරණය කළා තියෙනවා ඔයගොල්ලන්ට free CLCN මිලේ basic grammar ඉතින් advanced grammar වෙනකම් video series එකක් කරන්න. මේකදී ඔයගොල්ලෝගේ ඉංග්‍රීසි දැනුම බිඳුවේ තිබ්බත් English grammar පිළිබඳ දැනුම බිඳුවේ තිබ්බත් මේ video series එක අවසන් වෙනකොට ඔයගොල්ලෝගේ ඉංග්‍රීසි පිළිබඳ දැනුම යම් තාක් දුරකට ඒ කියන්නේ ඔයගොල්ලෝ හිටියට වඩා පියවර කිහිපයක් ඉදිරියට වර්ධනය වෙනවා කියලා ඕගොල්ලන්ටම දැනගන්න පුළුවන් තත්ත්වයට මේ වීඩියෝ සීරීස් එක ගැන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉල්ලනවා දිගටම මේ වීඩියෝ සීරීස් එක කරදී ඉන්න කියලා. එහෙනම් අපි බලමු කොහොමද මේ වීඩියෝ සීරීස් එක හැදෙන්නේ කියලා. මේ වීඩියෝ සීරීස් එක ප්‍රධාන වශයෙන් කොටස් 4කින් යුක්ත වෙනවා. ඒකේ පළවෙනි කොටස තමයි basic grammar for beginners. දෙවෙනි කොටසෙන් අපි කතා කරනවා tenses ගැන. තුන්වෙනි කොටසෙන් අපි කතා කරනවා forms and functions ගැන. හතරවෙනි කොටසෙන් අපි කතා කරනවා advanced grammar ගැන. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට ගෙනාවේ basic grammar for beginners කියන කොටසේ පළවෙනි වීඩියෝ එක. ඒ කියන්නේ English grammar ඉගෙන ගන්න ඕනම කෙනෙක් මූලිකව ඉගෙන ගන්න ඕනේ සරල පාඩම් පහක්, සරල මාතෘකා පහක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න ආවේ. මොනවද මේ පාඩම්? මොනවද මේ ඉගෙන ගන්න ආවද? පළවෙනිම තියෙනවා be verbs, nouns, am not, is not, are not, plural nouns, question with am, is, are. එහෙනම් වැඩි කතාවක් ඕනේ අපි යන් අද අපි වීඩියෝ එකට. අපි දැන් කතා කරමු be verbs ගැන. මොකක්ද මේ be verb කියලා කියන්නේ? Be verb are helping or main verbs used to show a state of being. මේ මොකක්ද කිව්වේ? කරත් මේ தත්ත්වය පෙන්වීමට භාවිත කරන්නා වූ උපකාරක හෝ ප්‍රධාන පද අපිට be verbs කියලා හඳුන්වන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා සිංහල ව්‍යාකරණයේදී අපි ප්‍රධාන කාලච්ඡේද තුනක් ගැන කතා කරනවා. අතීත කාලය, වර්තමාන කාලය සහ අනාගත කාලය කියලා. එතකොට ඉංග්‍රීසිදිත් මෙන්න මේ ආකාරයෙන්ම කාල පරිච්ඡේද තුනක් තියෙනවා. present tense, past tense සහ future tense කියලා. මොනවද මේ present tense එකේදී පාවිච්චි කරන be verbs? am, is, are තමයි present tense එකේදී පාවිච්චි කරන be verbs. was were තමයි past tense එකේදී පාවිච්චි කරන be verb සහ will be කියන්නේ future tense එකේදී පාවිච්චි කරන be verb එක. දැන් අපි කතා කරමු කොහොමද මේ am, is, are එහෙම නැත්නම් present tense එකේදී පාවිච්චි කරන be verbs හරියට පාවිච්චි කරන්න කියලා. am always used with I. එහෙම නැත්නම් මමත් කියන එකත් එක තමයි මෙන්න මේ am කියන be verb එක පාවිච්චි කරන්නේ. I am a student. මම ශික්ෂයෙක්. එතකොට is always used with singular subjects. මොනවද මේ singular subjects කියලා කියන්නේ? he, she සහ it කියන ඒවා singular subjects කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මේ he, she සහ it කියන එකත් එක්ක පදත් එක්ක subjects එක්ක අපිට is පාවිච්චි කරන්න පුළුවන්. he is a doctor, it is a river විදියට. I always use with plural subjects. අපි හැමතිස්සෙම පාවිච්චි කරන්නේ plural subjects එක්ක. we, you සහ they කියන්නේ අපි ඉංග්‍රීසිදී පාවිච්චි කරන plural subjects. they are doctors. ඔවුන් වෛද්‍යවරු. ඒ විදිහට අපිට are use කරන්න පුළුවන් plural subjects එක්ක. එතකොට I අපි හැමතිස්සෙම පාවිච්චි කරනවා I එක්ක අපි හැමතිස්සෙම පාවිච්චි කරනවා am, he, she සහ it එක්ක අපි හැමතිස්සෙම පාවිච්චි කරනවා is. ඒ වගේම තමයි we, you සහ they එක්ක අපි පාවිච්චි කරනවා are මොන කාල පරිච්ඡේදයේද? present tense එකේදී. වර්තමාන කාලයේදී අපි මෙන්න මේ ආකාරයට තමයි be verbs පාවිච්චි කරන්නේ. දැන් අපි කතා කරනවා future tense එකේදී. future tense එකේදී පාවිච්චි කරන්නේ will be. එතකොට I එක්කයි, he එක, she එක, it එක, we, you, they මේ subjects හතත් එක්කම අපි පාවිච්චි කරන්නේ will be කියන එක මොන කාල පරිච්ඡේදයේද? future tense එකේදී. උදාහරණ විදියට they will be learning English. ඔවුන් ඉංග්‍රීසි ඉගෙන ගනිමි. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලිද කියලා. එහෙනම් අපි past tense ගැන කතා කරන්න. මෙන්න past tense එකේදී අපි පාවිච්චි කරන be verbs දෙකක් මොනවද? was සහ were කියලා. කොහොමද was සහ were සහ be verb පාවිච්චි කරන්නේ? In past tense we use was for I verb and singular subject. ඒ මොකක්ද ඒ කියන්නේ? I එක්කයි he, she සහ it එක්ක අපි was පාවිච්චි කරනවා. He was at school yesterday. එතකොට මේ plural subjects එක්ක එහෙම නැත්නම් you, we, they කියන එකත් එක්ක අපි verb පාවිච්චි කරනවා. they were
late for class. ඔන්න ඕක තමයි මට ඔයගොල්ලන්ට සරලවම be verbs ගැන කියන්න තියෙන්නේ. එතකොට මොකක්ද අපි දැන් ඉගෙන ගත්තේ? singular subjects සහ plural subjects තියෙනවා. එතකොට he she it කියන්නේ singular subjects. we you they කියන්නේ plural subjects. present tense එකේදී he she it එක is use වෙනවා. we you they එක්ක are use වෙනවා. I එක්ක am use වෙනවා. future tense එකේදී am එකයි singular subjects එකයි plural subjects එකයි will be use වෙනවා. ඒ වගේම past tense එකේදී I එක්ක he එක්ක she එක්ක it එක්ක was use වෙනවා. be එක්ක you එක්ක they එක්ක were use වෙනවා. එහෙනම් අපි සාකච්ඡා කරමු ඊළඟට noun කියන්නේ මොනවද කියලා. මොනවද මේ nouns කියන්නේ? noun කියන්නේ නාම පද. A noun is a naming word. It tells what something is called. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම person අපිට person හඳුන්වන්න පුළුවන් nouns තමයි teacher, mother, boy, father. ඒතර place හඳුන්වන්න පුළුවන් school, park, Colombo. Things හඳුන්වන්න පුළුවන් pen, chair, phone. Animal හඳුන්වන්න පුළුවන් cat, dog and elephant. An idea or feeling love, freedom, anger. ඔන්න ඔය වගේ දේවල් තමයි අපි noun කියලා කියන්නේ. මෙන්න මේ noun ප්‍රධාන ආකාර 6ක් තියෙනවා. අපි දැන් මේ ප්‍රධාන ආකාර 6 ඉගෙන ගමු. Common noun. General name of a person, place or thing. තනක් පුද්ගලයෙක් හෝ දෙයක් හඳුන්වන්න පාවිච්චි කරන පොදු නාමයට අපි කියනවා general common nouns කියලා. ඒවා තමයි boy, girl, city, book, dog. Dog සහ book. ඊට පස්සේ proper nouns. මොනවද proper noun කියලා කියන්නේ? Specific name of person, place or thing. යම් කිසි පුද්ගලයෙක් වේවා තැනක් වේවා දෙයක් වේවා විශේෂ කර හඳුන්වන්න පාවිච්චි කරන පදවලට අපි කියනවා proper nouns කියලා. ඒවා සාමාන්‍ය වාක්‍යයක proper noun එකක් දෙනවා නම් ඒක වාක්‍යයෙන් මැදට යෙදුනත් අගට යෙදුනත් ඒ proper noun එකට අදාළ වචනය හැමතිස්සෙම capital ලකුරෙන් පටන් ගන්න ඕනේ. සමන්, pilot, Facebook, Colombo, අනුරාධපුර, අනුර කුමාර ඔය වගේ දේවල් proper nouns විදිහට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ටිකක් ඔකන් පුරුදු නැති ටික අමුතු noun જાතියක්. මොකද්ද මේ concrete noun? මොකද්ද මේ concrete noun එකක් කියලා කියන්නේ? Something you can see, touch, hear, taste or smell. taste or smell. අල්ලන්න පුළුවන්, දකින්නත් පුළුවන්, ඇහෙන, රස විඳින්න පුළුවන්, ගඳ සුවඳ දැනෙන. අන්න ඒ වගේ දේවල් වලට අපි කියනවා concrete noun කියලා. මේ ලෝකයේ තියෙන අති බහුතරයක් noun concrete noun වලට වැටෙනවා. උදාහරණයක් විදිහට apple, music, car, perfume, cake. ඔය වගේ දේවල් අපිට concrete noun වලට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු abstract noun ගැන. අපි කතා කරමු abstract noun ගැන. මොකද්ද මේ abstract noun එක කියලා කියන්නේ? A feeling, idea or quality that you cannot touch. අල්ලන්න බැරි හැඟීම් අදහස් වගේ දේවල් අපිට abstract noun එක කියලා කියන්න පුළුවන්. උදාහරණ විදිහට ගත්තොත් එහෙම ආදරය, love, truth, freedom, anger, kindness අන්න ඒ වගේ දේවල් අපිට abstract noun එකක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරමු collective noun. A word that a names of group of people or things. ඒ කියන්නේ පුද්ගලයන් හෝ දේවල් සමූහයක් පෙන්වන පාවිච්චි කරන තනි වචනේ අපිට කියන්න පුළුවන් collective noun එක කියලා. අපි දන්නවා ක්‍රිකට් සෙල්ලම් කරනකොට ක්‍රිකට් අපි කියන්නේ ක්‍රිකට් ටීම් එකක් කියලා. ඒතකොට අපි දන්නවා ටීම් එකේ ඉන්න ප්ලේයර්ස්ලා 11ක්. ඒතර ප්ලේයර්ස්ලා 11 හඳුන්වන්න පාවිච්චි කරන තනි වචනේ තමයි ටීම් කියලා කියන්නේ. ඒ වගේ ටීම් bunch වගේ උදාහරණ අපිට ගන්න පුළුවන්. bunch of grapes ඒ වගේ. team of players ඒ වගේ. අපි යන් ඊට පස්සේ අවසාන කැටගරි එකට අවසාන වර්ගයට type එකට countable and uncountable nouns. මොකද්ද මේ countable and uncountable nouns කියලා කියන්නේ? සරලයි. countable nouns කියලා කියන්නේ can be counted. අපිට ගණන් කරන්න පුළුවන් දේවල් අපි countable nouns විදිහට හඳුන්වනවා. a book, 2 pen, 3 pencil පොතක්. අපිට පොත අල්ලලා ගණන් කරන්න පුළුවන් 1 2 3 එහෙම. පෑන් පහක් නම් අපිට පෑන් පහක් ගණන් කරන්න. පෑන් පහක් නේ පෑන් 100ක් වුණත් අපිට ගණන් කරන්න පුළුවන් නේ. 1 2 3 4 5 55 70 එහෙමයි කියලා. ඒ වගේ දේවල් අපි කියනවා countable noun කියලා. මොනවද මේ uncountable noun? uncountable noun කියන්නේ අපිට ගණන් කරන්න බැරි දේවල්. උදාහරණයක් වතුර. අපිට පුළුවන් ද වතුර 1යි වතුර 2යි වතුර 3යි බෑනේ. අපි කියන්නේ වතුර ලීටර එකක්. ඊට පස්සේ පරිමාවකින් කියන්නේ. rice. හාල් වලට අපිට පුළුවන්
ඔයාලා අම්මා කියනවාද පුතේ හාල් ලිටර් 5ක් ගේන්න කියලා? නෑනේ. පුතේ හාල් ටිකක් ගේන්න. එහෙම නැත්නම් හාල් කිලෝයක් කඩෙන් ගේන්න. හාල් කිලෝ 5ක් ගේන්න. එහෙමනේ. sugar සීනි අපිට ගණන් කරන්න පුළුවන්ද? බෑ. අන්න ඒ වගේ දේවල් 1 2 3 කියලා අපිට ගණන් කරන්න බැරි දේවල් අපි කියනවා uncountable nouns කියලා. හරි. දැන් අපි කතා කරමු am not, is not, are not ගැන. මොනවද මේ am not, is not, are not කියන්නේ? සරල වර්තමාන කාලයේ වාක්‍ය ලියනකොට නැත යන අර්ථය හැංගෙන පද අපි ලියනවා නම් අපි එතනදී පාවිච්චි කරනවා not කියන පදය. ඒතකොට present tense එකේ තමයි අපි present tense ගැන තමයි මෙතනදී අපි කතා කරන්නේ. මේ am not, is not, are not. එහෙම නැත්නම් නැත යන අර්ථය හැංගෙන පද අපි ලියනකොට structure එකක් තියෙනවා ඉංග්‍රීසි වලදී. මොකක්ද මේ structure එක? ඒක තමයි subject plus verb plus not. ඒ කියන්නේ ඉස්සලම subject එක දානවා. ඒ කියන්නේ I වේවා, he වේවා, she, it, you, we, they කියන subject එක එනවා. ඊට පස්සේ එනවා be verb එක. ඒ කියන්නේ I එක නම් am, he, she, it එක නම් is, you, we, they එක නම් are. එහෙම එනවා. අන්තිමට වෙනවා not පදය. නැත්නම් යන අර්ථය හැංගෙන පදය. එතකොට අපි ගත්තොත් එහෙම I am not, he is not, it is not, you are not, we are not, they are not. ඔන්න ඔය විදිහට අපිට නැත යන අර්ථය හැංගෙන පද ගන්න පුළුවන්. මගේ අත් අපිරිසුදු නැහැ. My hands are not dirty. ඒක කොහොමද උනේ? මගේ අත් නම් බහුවචනයි. එහෙනම් my hands are not dirty. දුප්පත් මනුස්සයා සතුටින් නෙමෙයි. The poor man is not happy. දුප්පත් මනුස්සයා සතුටින් නෙමෙයි. දුප්පත් මනුස්සයා කියන singular word එක. එහෙනම් the poor man is not happy. මීයා කියන්නේ ලොකු සතෙක් නෙමෙයි. The mouse is not a big animal. ඔන්න ඔය වගේ උදාහරණ අපිට ගන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. එතකොට මෙන්න මේ grammar විදිහට මේක අපි ලියනකොට ලියනකොට මේ is not කියන එක අපිට isn't කියලා පාවිච්චි කරන්න පුළුවන්. are not කියන එක aren't කියලා පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි කතා කරනවා සරලවම plural nouns ගැන. Plural noun refer to more than one person, place, animal or thing. එකකට වඩා වැඩි මිනිසෙක් හෝ තැනක් හෝ සතෙක් හෝ දෙයක් ගැන හඳුන්වන්න පාවිච්චි කරන plural nouns. ඒ කියන්නේ බහුවචන පද. ඒ කියන්නේ cat නම් cats. I have two cats. මට පොසු දෙන්නෙක් ඉන්නවා. ගොඩක් බස් තියෙනවා. many buses are have. ළමයින් අඬනවා. babies are crying. ඔය වගේ එකකට වඩා වැඩියමක් හඳුන්වන පද වලට අපි කියනවා plural nouns කියලා. මොනවද අපිට plural nouns වලට අපි examples මොනවද ගන්න පුළුවන්? අපිට ගන්න පුළුවන් cat cats, boy boys, bird birds, book books. ඔය වගේ වචන අපිට plural nouns විතර ගන්න පුළුවන්. හරි? එතකොට ළමයි මෙන්න මේ plural nouns වල යම්කිසි සරල නීති කිහිපයක් තියෙනවා. ඒ මොනවද? අපි දන්නවා singular word එක single word එක, ඒ කියන්නේ single දෙයක් තනි දෙයක් බහුවචනයට හරවනවා නම් අපි අන්තිමට s එකතු කරනවා. මෙතන මේ cat වලට අපි s එකතු කරා cats. එතකොට cats කියන්නේ ගොඩක්. cat කියන්නේ එක පොසයි. cats කියන්නේ පොසු ගොඩක්. එකකට වඩා වැඩි ගන්නක්. ඒකෙමට අන්තිමම es එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ single word එක අන්තිමම අපිට es එකතු කරන්න පුළුවන්. මේ bus නම් buses වෙනවා. box නම් boxes වෙනවා. අන්න ඒ වගේ අපිට es එකතු කරන්න පුළුවන්. ඒතර class නම් classes වෙනවා. glass නම් glasses වෙනවා. watch නම් watches වෙනවා. ඒ වගේ. හරි? ඊට පස්සේ මෙන්න මේ y අන්තිමට y එන එක අපිට ies කරන්න පුළුවන්. හරිද? හැබැයි මේ plural කරන්න ඕනේ හැම වචනයක් plural කරන්න ඕනේ වචනේ අඟට y ආවා කියලා ඒ කියන හැම වචනයක්ම අපිට කෙලින්ම y කපලා ies දාන්න බෑ. එහෙම දාන්න පුළුවන් vowel නොවන අකුරු වලට විතරයි. මොකද්ද මම ඒ කිව්වේ? දැන් අපි හිතන්නකෝ මෙතන baby තිබ්බනේ. ඒතර baby වල අන්තිම y තියෙනවා. හැබැයි y වලට කලින් vowel අකුරක් නැහැ. එහෙනම් අපිට y අයින් කරලා ies දාන්න පුළුවන්. හැබැයි යම් කිසි හේතුවක් නිසා මෙන්න මේ y අක්ෂරයට කලින් vowel අකුරක් තිබ්බොත් අපිට ies දාන්න බෑ. එහෙමනොත් අපි දාන්නේ s අකුරක්. මම හිතනවා ඔයගලන්ට හැදෙද්දී කියලා baby කියන එක වගේ අපිට මේ baby ආවොත් එහෙම y වලට කලින් vowel එකක් නැහැ. එහෙනම් අපිට මේක අයින් කරා ies දැම්ම. හැබැයි y වලට කලින් vowel එකක් තිබ්බොත් y කපලා ies දාන්න බෑ. එහෙනම් y තියදී y වලට පස්සෙන් අපි s අකුරක් දානවා. ඊට පස්සේ තව තියෙනවා අපිට irregular කියලා එකක්. මොකද්ද මේ irregular කියන්නේ? ඒ වගේව තමයි man නම් men වෙනවා. එක මොනසෙන් නම් man. මිනිස් දෙන්නෙන් නම් two men. ඒතර child නම් එක ළමයෙන් නම් child. ළමයි ගොඩක් නම් children.
එක ගෑනු කෙනෙක් women ගෑනු ගොඩක් women foot එක කකුල් අපිට තනේ කකුලයි තියෙන්නේ foot කකුල් දෙකම නම් feet එක තත teeth sorry එක තත tooth දත් ගොඩක් teeth අන්න ඒ වගේ දේවල් අපිට මෙන්න මේ ඉරගිය වල කොටසට ගන්න පුළුවන් අපි දැන් සාකච්ඡා කරන්න වෙලා ඉන්නේ අද දවසේ අපේ අන්තිම කොටසට question with am is are කියන කොටසට. එතකොට ළමයි මෙන්න මේ දැන් අපි මෙතනදී කතා කරන්නේ සරල වර්තමානයේදී present tense එකේදී කොහොමද අපි present tense be verbs පාවිච්චි කරලා කොහොමද අපි ප්‍රශ්න වාචක පද හදන්නේ ප්‍රශ්න හදන්නේ කොහොමද අපි දෙයක් අහන්නේ කොහොමද අන්න එක තමයි මෙතනදී අපි සාකච්ඡා කරන්නේ. එතකොට මේක කරන පොඩි ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඒක තමයි අපි දැන් අපි සාමාන්‍ය normal ලියන අපි ලියන්නේ subject එක ලිව්වා be verb එක ලිව්වා ඊට පස්සේ අපිට ඕන කෙනේ ලිව්වා. එතකොට නැති යන අර්ථය හදනවා නම් නෙගටිව් දේවල් ලියනවා නම් අපි ලියන්නේ subject එක ලිව්වා be verb එක ලිව්වා not I am not. ඒ වගේ question එකක් කරනවා නම් අපි be verb එක තමයි ඉස්සෙල්ලාම ලියන්නේ. ඊට පස්සේ අපිට ලියනවා subject එක ඊට පස්සේ අපිට ලියන්න ඕන අනිත් ඒවා ලියනවා. ඒ කියන්නේ am I කියන්නේ subject එකට ඉස්සරහට අපි හැමතිස්සෙම be verb එක දානවා. is he is she is it එහෙම are they are we are you අන්න ඒ විදිහට අපි question words පාවිච්චි කරනවා මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නද කියලා එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි මීට වඩා proper nouns වගේ proper nouns subject nouns objects අනම්මනම් අපි කතා කරමු එහෙනම් සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි